හයි යාළුවනේ හිතන්න බලන්න හැමදේම හරි ඉක්මනින් හරිම සැලසුම් සහගතව කරන රොබෝ කෙනෙක් ගැන. එයා හිතන්නේ ලෝකේ හැමදේම වෙන්න ඕනේ එයාගේ වේගෙන් කියලා. එයා සෙමෙන් යන සමනලෙක් දැක්කොත් මොනවා වෙයිද? ජීවිතේ ලොකුම සතුට තියෙන්නේ මොකක් තුලද කියලා අපි අද මේ කතාවෙන් ඉගෙන ගමු. බලන්නකෝ මේ කතාව අවසාන වෙනකල්. ඉස්සර හිටියා බොහොම දක්ෂ ටිකක් විතර කඩිමුඩියේ ඉන්න නැවතුමක් නැති රොබෝ කෙනෙක්. එයා හැම වැඩක්ම කළේ තප්පරෙන්. ඉක්මන් කරන්න කියන එක තමයි එයාගේ මූලික නීතිය වුණේ. දවසක් එයා යන පාරේ ඉතා ලස්සන වර්ණවත් සමනලේ සෙමෙන් පියාඹනව දුටුවා. සමනලයා එක මලක නැවතිලා පැණි ටිකක් බීලා ඊට පස්සේ සෙමෙන් ඊළඟ මලට ගියා. නැවතුමක් නැති රොබෝට ඒක දැකලා හොඳටම කේන්ති ගියා. මොකක්ද මේ මෝඩ සමනලයා කරන්නේ? ඇයි මේ වේගෙන් යන්නේ නැත්තේ? එයාට එහෙම ගියොත් වැඩ ගොඩක් කරන්න බැරි වෙනවනේ කියලා රොබෝ සිතුවා. රොබෝට සමනලයාගේ වේගය ඉවසන්න බැරි වුණා. එයා සමනලයා ළඟට ගිහින් කෑ ගහලා මෙසේ කිව්වා. සමනලයෝ, ඔයා නිකම් කාර්ය නාස්ති කරනවා. ඔයාට බැරිද මම වගේ වේගයෙන් වැඩ කරන්න? හැමදේම ඉක්මනට කරලා දාන්න. සමනලයා සෙමෙන් ඔළුව උස්සලා රොබෝ දිහා බැලුවා. එයා කිසිම කඩිමුඩියක් නැතිව හරිම සංසුන් විදිහට මෙහෙම කිව්වා. ආදරණීය රොබෝ, ඔය හරි වේගෙන් යනවා තමයි. ඒත් ඔයා ගිහින් ඉවර වුණාම මොකද වෙන්නේ? මම ඉක්මනට ඉවර කරලා තව වැඩක් පටන් ගන්නවා. ඔයා ඒ තරම් වේගෙන් දුවන නිසා මේ ලස්සන මල් සුවඳ දැනෙන්නේ නැහැ නේද? ඔයා කවදාවත් දැකලවත් නැහැ නේද මේ කොළවල වැටිලා තියෙන පිනින් බින්දු දිලිසෙන හැටි? ඔයා හැම තිස්සෙම ඉන්නේ ඊළඟට කරන්න ඕන දේ ළඟ. ඔයාට මේ මොහොත මග ඇරෙනවා. මේ කතාවෙන් අපිට පොඩි රහසක් ඉගෙන ගන්න පුළුවන්. අපි හැමෝම රොබෝ වගේ හරි කඩිමුඩියේ පාසල් යනකොට, සෙල්ලම් කරනකොට, හෝම්වර්ක් කරනකොට අපි ඉක්මන් කරන්න හදනවා. හැබැයි ටිකක් සෙමින් ගියොත් අපිට අපි අවට තියෙන ලෝකේ ලස්සන දේවල් දකින්න පුළුවන්. කඩිමුඩියේ අනාගතයේ දුවන්නේ නැතිව මේ මොහොතේ මේ තප්පරේ කරන දේ ගැන විතරක් අවධානය දෙන්න. කෑම කනවනම් කෑමේ රස විතරක් බලන්න. සෙල්ලම් කරනවා නම් සෙල්ලමේ සතුට විතරක් විඳින්න. සැබෑ සතුට සහ සාමය තියෙන්නේ හෙට හෝ අර වැඩේ ඉවර වුණාම නෙවෙයි. ඒක තියෙන්නේ ඔයාගේ මේ දැන් තියෙන මොහොතේ. දැන්ම පටන් ගන්න. ටිකක් හෙමින් යමු. ලෝකේ ලස්සන බලමු.